වෙන්නේ කුමන්ත්‍රණ දේශපාලනයක්. වෙන විකල්පයක් නැතුව ඔර කතිරයක් ගහලා මේ රටේ කාටවත් හොරගම් කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඔබ දැක්ක ඇස් දෙකටම අපි හැමදාම ඉදිරියට ඇවිල්ලා බේරගත්තා. වැටුන රටක හීනගෙන කරට නැවුම් හෙට දිනට එකම අරමුණට විකට සට කපට කිලුටු පටි නොයන්ද එකට යමු පෙරට නොවැටි යලි නිවට තරුණ අදහසින් වීරයෝ ලෙසින් එක්ව ජය නදින් පෙර ගැසිමු දෙදින් උරෙන් නුර දෙමින් හදින් හද බැමින් පෙමින් ලක් මවට පුද කරමු බැතින් ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං සවිබල ගැන්නුණු සතුටුදයක් විශ්වාසයෙන් නැමි සතුටුදයක් අපේ දේශපාලනය පටන් ගත්තේ මේ රටට යමක් අපෙන් කෙරෙන්න ඕනට කියලා තේරුණු පළවෙනි දවසේ ඉඳලා. විශේෂයෙන් මගේ දේශපාලනය අපේ විශ්වවිද්‍යාල දේශපාලනයත් එහෙමයි. හැබැයි අපි මහ පොළොවට බහින්නට බැහැලා මහ පොළොවේ දේශපාලනය කරන්නට කවදාකවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මේ ගම්පහදි මේක කියන්නට ඕන. මොකද මම දිස්ත්‍රික් නායකත්වය ලබා දෙමින් මගේ මිත්‍රයා ජයන්ත අදපත්තුත් එක්ක එකතු වෙලා වැදගත් දිස්ත්‍රික්කයක් හැටියට අපි මේක මෙහෙවනකොට මහ පොළොවේ දැනුණු දේ අපි ගම්පහදි බෙදා ගන්නට ඕන මේ ආදරණීය ජනතාවත් එක්ක. මොකද අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්න කාලෙක ඉඳලා මේ රටේ මිනිසුන්ට යහපතක් වෙන දේශපාලනයක් පතමින් විවිධ නායකයින්ට උදව් කරමින් ඒ දේශපාලනයට ආශිර්වාද කරමින් කටයුතු කරා සම්පූර්ණයෙන්ම පරාර්ථකාමී අර්ථයෙන් අපි කිසි දෙයක් බලාපොරොත්තුවක් නෙමෙයි ඒව කරේ. හැබැයි අන්තිමට මොකද්ද වුනේ? අන්තිමට අපි මේ ගම්පහදි දකින දේ තමයි යථාර්ථය. මොකද්ද? ඒ දේශපාලනය ඒ කඳවුරම විනාශ කරපු ඒ කඳවුර එකවර පාවා දුන්න කණ්ඩායමක් නිසා මේ රටේ තිබුණුවේ අපිට තිබුණු බලාපොරොත්තු සියල්ල සුන් වෙලා ගියා. ඇයි? අද සම්පූර්ණයෙන්ම අපි ගොඩනගාගෙන ආපු දීර්ඝ කාලයක් තිස්සේ වැටි නැගිට ගෙනාපු අපේ මේ ජාතිකත්ව කඳවුර කුමන්ත්‍රණකාරීව විනාශ කරා තමන්ගේ අතිශය ආත්මාර්ථකාමී පෞද්ගලික පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්නට. ඒක තමයි උනේ. ඒක නිසා තමයි මේ රටේ හිටපු මේ රටට ආදරය කරන මිනිස්සු ගිහිල්ලා වෙන විකල්පයක් නැතුව ඔර කතිරයක් ගහලා අද මේ දහදුක් විඳින්නේ. නමුත් අදත් වෙන්නේ මොකද්ද කියලායි මම මේ කියන්න හදන්නේ. අදත් වෙන්නේ කුමන්ත්‍රණ දේශපාලනයක්. අද මෙතන තියෙන්නේ අතිශය දරුණු කුමන්ත්‍රණයක්. ඔබ ඉදිරියේ අප වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියමින් පෙනී සිටින නායකයින් මෙහෙ ඉඳගෙනත් අර ඇමරිකාවේ ඉඳගෙනත් කුමන්ත්‍රණ කරනවා මේ රටේ ජාතික ව්‍යාපාරය බිඳ දමන්නට. ජාතිකත්ව දේශපාලනට එරෙහිව. මේක තේරුම් ගන්නට ඕන. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ අපි මේ කරන දේශපාලනය. මේක අපි දන්නවා. හැබැයි අපි කුමන්ත්‍රණකාරයින්ට අහුවෙන්නට ඉඩ තියන්නට බෑ මේ රට නැවතත්. අපි කිහිප විටක් මේ කඳවුර රැකගත්තා දිවි හිමියෙන් ඉදිරියට ඇවිල්ලා වැටෙන්නට ගිය හැම අවස්ථාවකදීම. හැබැයි දැන් මොකද වෙන්නේ? ඒක නැවතත් වෙමින් පවතිනවා. කනගාටුදායකයි. ඊටාම කනගාටුදායකයි මේ රටේ අපි විශ්වාස කරපු මිනිස්සු අපි යම් විශ්වාසයක් තිබාගෙන හිටපු මිනිස්සු මේ විදිහට මේ රට විනාශය කරා ගෙනියන්නට කුමන්ත්‍රණකාරීව කටයුතු කිරීම ගැන ඒක කියන්නට ඕන. ඒ වගේම ආදරණීය මිත්‍රවරුනි අපි කරන්නේ පිවිතුරු දේශපාලනයක් අවංක දේශපාලනයක් මේක විශ්වාසයෙන් යුතුව කරන දේශපාලනයක්. මේ දේශපාලනය කරන්නේ අපිට යමක් ලබා ගන්නට නෙවෙයි. මේ රටේ සිදුවිය යුතු ඒ සාධනීය වෙනස සඳහා අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට මේ රටේ මේ පුණ්‍ය භූමියේ තමන්ට අයිති සතුට ලබා ගන්නට ඒ සඳහා කටයුතු කරන්නට ඔවුන්ට තියෙන අයිතිය වෙනුවෙන් මේ රටේ කාටවත් හොරගම් කරන්නට අපිට ඉඩ දෙන්න බෑ. මේ රටේ දූෂණය වංචාව කරන්නට කාටවත් අපිට ඉඩ දෙන්නට බෑ මොනම හේතුවක් නිසාවත්. එදත් සිදු වුණ දූෂණය අදත් සිදු වුණ දූෂණය මේ විදිහට ගියාම හෙටත් සිදු වෙනවා නම් දූෂණය. ඒකට විරුද්ධව අපි කටයුතු කරන්නට ඕන. මේ දූෂිත ගනුදෙනු වලින් අපෙන් සොරාගන්නේ ජාතික සම්පත් ජාතික ධනය හා අපේ ආදරණීය
මේ ශ්‍රී ලාංකිකයින්ගේ සතුටයි. ඒට විරුද්ධව අපි සටන් කරනවා. අපි සර්වජන බලය පටන් අරගෙන අවුරුදු 3ක් වෙන්න ඇති. අපි දේශපාලනය පටන්ගෙන අපි බොහෝ දෙනා දශක ගණනක්. හැබැයි අද වඩාත්ම මුහුකුරා ගියපු දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව අද මේ ගම්පහදී ඔබ දැක්ක ඇස් දෙකටම. ඔබ දැක්ක ඇස් දෙකටම. අපි අද පත්කරපු කොට්ටාශ මේ නියෝජිතයින් අපේ පක්ෂේ විධායක කමිටුවේ පරීක්ෂණයට යටත්ව නිරීක්ෂණයන්ට යටත්ව ඉතාම පරිස්සමින් කරපු පත්වීම් මේ ආව ගියාට ලියුමක් ගහලා දුන්න නෙමෙයි. මේ බොහෝ දෙනා අපි පෞද්ගලිකව හඳුනනවා. අපේ දිස්ත්‍රික් සංවිධායකතුමා කිව්වා වගේ ඔවුන්ගේ ගෙදරට ගිහිල්ලා කතා කරලා අපි සම්මුඛ පරීක්ෂණ තියලා ඔවුන්ගේ සුදුසුකම් ගැන හොයා බලලා අපි අද සමත් වෙලා තියෙනවා මුළු ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වෙන විදිහට විශ්වාසවන්ත කොට්ටාශ නායකයින් අපිට පත් කරගන්නට. ඒ සම්බන්ධයෙන් ජයන්ත අදපත්තු මැතිතුමාටත් මේ සියලුම ගම්පහ ආසන සංවිධායකවරුන්ට හා නායකයින්ට මගේ ගෞරවය ලබා දිය යුතුයි. ඒ නිසා අපි කියන්නට ඕන අපි දේශපාලනය කරන්නට ආවේ පුරුදු වෙන්න නෙවෙයි. අපි දේශපාලනය කරන්නට ආවේ ඉලක්කගත ජයග්‍රහණයක් සඳහා ගමන් කරමින් අපි මේ එක එකතු වෙන සියලු දෙනාටම ආඩම්බරයෙන් මහ පොළොවේ වැඩ කරන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට. කාටවත් දුක් කනස්සල් ඇති වෙන දේශපාලනයක් කරන්නට නෙමෙයි අපි මේ දේශපාලනට අවිල්ල තියෙන්නේ. ඔබ කවුරුත් කිසිම හේතුවක් නිසා අපේ අදූරදර්ශී තීරණයකින් අපි කරන වැරදි තීරණයක් නිසා ඔබ අමාරු වැටෙන්න අපි අපේ දේශපාලනය තුල ඉඩ තියන්නේ නැහැ. ඔබ කවදාකවත් බේරේ වැවට වැටෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ රටේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ම දේශපාලන කඳවුර. මේ කඳවුර විනාශ කරන්නට අපි දන්න කාලෙක ඉඳලා එක එක විලාසෙන් ආපු එක එක බලවේග උත්සාහ කරා. ඔබ ඕක දන්නවා. හැබැයි අපි හැමදාම ඉදිරියට ඇවිල්ලා බේරගත්තා. මේවරත් විශ්වාසයෙන් යුතුව ඔබට කියන්නේ ඔබත් ඒ විශ්වාසයේ කැටුවම මේ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ ගමන අනිවාර්යෙන්ම ජයග්‍රහණයකින් නිම කරන බව ප්‍රකාශ කරන්නට කැමති. මොන කුමන්ත්‍රණකාරයක් කොයි කුමන්ත්‍රණය කරත් කොයි ඩීල් එක දැම්මත් ආසදි දැම්මත් පොළොවේදි දැම්මත් පොළොවේ යට ගිහිලා දැම්මත් මොන ඩීල් එක දැම්මත් මේ දුර්දාන්ත රජය හා ඒකත් එක්ක ඩීල් දාගෙන වැඩ කරන සියලු අයටයි මේ කියන්නේ. මේ ඩීල් දේශපාලනය වගේ ඩීල් දේශපාලනයක් කලින් දීලා නැහැ. මේක අලුත්ම ඩීල් දේශපාලනේ. ඒ කරන ගමන් තනි පක්ෂ දේශපාලනට යන්න. ඔක්කොම එකතු වුණාම ඉවරයිනේ. හැබැයි ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම අපි පිළිගන්න ඕන සත්‍යයක් තියෙනවා. මේ රටේ මිනිස්සු මේ තරම් දරුණු තීරණයක් අරගෙන කවමදාක්වත් තමන්ගේ ඡන්දය නොදින්න තීරණය කරලා හිටපු මේ පක්ෂෙට ඡන්දය දෙන්න නම් කොතරම් කලකිරලා ඉන්නේ නැද්ද මිනිස්සු? අන්න ඒ කලකිරීමට හේතු වුණ ප්‍රවාහය අපි මතක තියාගන්නට ඕන. ඒක නැවතත් මේ රටේ දේශපාලනට එනවනම් මේ රටේ අහිංසක මිනිස්සු කොච්චර පවුද? අපිට අපේ මව්බිම අහිමි වෙමින් යන මොහොතක මව්බිමේ විශ්වාසයන් අභියෝගයට ලක් වෙලා තිබෙන මොහොතක අපේ සભ્યත්වය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් වෙලා තියෙන මොහොතක අපිට අපේ දරුවන්ට මව් බස ලියන්න කියන්න බැරි වෙන්න තරම් කුමන්ත්‍රණ කරන මොහොතක අපේ මිනිස්සු අන්ත දුගී බවට පත් වෙලා තියෙන මොහොතක තුට්ටු දෙකේ ඩීල් දේශපාලනවල ඉන්න හැම එකාටමයි කියන්නේ මේ වගේ පව්කාර වැඩ කරන්න එපා. Tamanට ඕන නම් දේශපාලනය කරන්නට ඕන නම් විවෘතව කතා කරලා විවෘතව කියන්න. නැත්තම් මේ රටේ මිනිස්සු පව්, මේ රටේ මිනිස්සු දුක් විඳා, මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඒකෙන් අපි උන් මුදවා ගන්නට ඕන. ඉතින් අපේ මේ නිර්මල දේශපාලන ප්‍රවේශය තුල අපිට ශක්තිය තියෙනවා, අපිට ධෛර්යය තියෙනවා, ඒ ආත්ම විශ්වාසය තියෙනවා. එකවන්ව එකතු වෙලා සටන් කරලා මේ ජයග්‍රහණය කරා මෙහෙවන්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට රැකගන්න ගොඩක් දේවල් නැහැ. මේ රටේ ජාති ආගම් ભેදයක් තොරව අපිට රැකගන්නට ඕන අපේ මේ ජාතියට පනපෝන අපේ බෞද්ධ ශිෂ්ටාචාරයෙන් එන ඒ අපේ සුපෝෂණය අපිට මේ ලැබුණු ඒ මහත් වූ විශ්වාසයන් අපිට රැකගන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ ගැන අපි කාත් එක්කවත් සාකච්ඡා කරලා අතරමැද විසඳුම් වලට එන්නට විදිහක් නැහැ. මේකේ අතරමැද විසඳුමක් තියෙන්න බෑ. මේ මව්බිම පාවා දෙන මොහොතේ අතරමැද විසඳුම් තියෙන්න පුළුවන්ද? කාත් එක්කද තියෙන්න පුළුවන්? කාත් එක්කවත් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් එක විසඳුමයි අපිට එක කඳවුරක් ලෙස එකට එකතු වෙන්නට පුළුවන්. ඒ කිසිවත්
කිසිම කඳවුරක් නෙමෙයි අපේ ජාතිකත්ව කඳවුර අපේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ කඳවුර මේ මව්බිමේ සැබෑ දරුවන්ගේ කඳවුර ජාති ආගම් ભેදයෙන් තොර වුණු එකමුතු ජාතිකත්වයේ කඳවුර අන්න ඒකට කාටත් එකතු වෙන්නට පුළුවන් හැබැයි ජාතිය පාවල දෙන්නට ආරාඳින බොරුකාරයින් එක්ක නෙමෙයි ඒ නිසා මේ කතාවල කිව්වා වගේ නිශ්චිත වැඩපිළිවෙලක් එක්ක තර්කානුකූලව විද්‍යාත්මකව මේ රට ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ තාරුණ්‍ය ප්‍රාර්ථනා කරන ඒ වෙනස විශේෂයෙන්ම ධන නිර්මාණය කිරීම සඳහා වූ අපි ගෙන එන මේ ප්‍රවේශය ලොව පුරා දිනු සියලුම රටවල් භාවිතා කරපු අපේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙන යන්නට ඔබට විශ්වාසයෙන් යුතුව ගෙයින්ගට යන්නට පුළුවන් සංකල්පයක් හැටියටයි අපි දකින්නේ